ලංකාවේ අතීතයේ ප්‍රසිද්ධ බස් සමාගම්වල බස් රථ. මම විනෝදාංශයක් වශයෙන් තමයි මේ පරණ බස් රථ ඒ ආකාරයටම හදන්න උත්සාහ ගන්නවා. මේ තමයි ඉස්සර අපේ රටේ පාරවල් ලස්සන කරපු ගමනාගමනයට යොදාගත්තු බස්. සමහරක් කට්ටිය මේව යකඩ වලට විකුණුන නිසා මගේ සියලුම වාහන මම ගන්නවා. මේ ඔයාලා දකින්නේ සරච්චන්ද්‍ර මහත්මයා විසින් යථා තත්වයට පත් කරලා නැවත දහවනයට එක්කල අපේ රටේ අතීතයේ භාවිත කළ වාහන. ඉතින් මේ වගේ බස් රථවල ගිහින් තියන අයට නම් මේ බස් රථ ගැන අතීතයේ ලස්සන මතක මේවා දකිද්දි නම් නැවත මතක් වෙනවත් ඇති. මේක මේ දෙවනි ලෝක යුද්ධයට ගෙනපු වාහනයක්. කැලේ මැද වගේ තමයි තිබ්බේ. ඒක භාවිතෙන් ඉවතට දාලා. ඊට පස්සේ කාලයක් යනකොට මේක මගී පහණයට බස් රථයක් වශයෙන් භාවිතා කරලා තිබ්බයි. තැන්තැන්වල අතහැරලා දාලා තිබුණු මේ බස් දහවන තත්වයට එක් කරන එක තමයි මෙතනති වෙන්නේ. අද වීඩියෝ එක වැල්ලම්පිටිය සරච්චන්ද්‍ර මහත්මයාගේ පැරණි බස් රථ එකතුව ගැනයි. මෙයා අපිට පිටුපසින් දකින්න තියෙන්නේ ලංකාවේ අතීතයේ ප්‍රසිද්ධ බස් සමාගම්වල බස් රථ. ඉතින් මෙතුමා විසින් මේ බස් රථත් ප්‍රතිසංස්කරණය කරමින් තමයි තියෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මේ ඉස්සර පරණ බස් සමාගම් වලින් පාවිච්චි කළා ඒගොල්ලන්ට පාවිච්චි කරන්න බැරුණාම යකඩ වලට විකුණන්න ගත්ත බස් රථ. නමුත් අපි ඒ බස් රථ පාවිච්චි කරන්න පුළුවන් කියලා හදාගන්න පුළුවන් කියලා තමයි මම ගත්තේ හැඟීමට. මගේ වෙන අරමුණක් නෑ අලුතෙන් හදලා විකුණන්න. නමුත් මම විනෝදාංශයක් වශයෙන් තමයි මේ පරණ බස් රථ ඒ ආකාරයටම හදන්න උත්සාහ ගන්නවා. දැන් තියෙන්නේ අන්තිම මේ බිඳුවේ තියෙන්නේ. නමුත් ඔක්කොම සියලු දේම නිර්මාණය කරලා හදලා පාරේ ධාවනේ දුවන්න පුළුවන් තත්ත්වයේ තියෙනවා. මේ 1980 75 වගේ හම්බෙච්ච ඒවා තමයි. මේ තමයි ඉස්සර අපේ රටේ පාරවල් ලස්සන කරපු ගමනාගමනයට යොදාගත්තු බස්. තැන්තැන්වල අතහැරලා දාලා තිබුණු මේ බස් සරච්චන්ද්‍ර මහත්මයා ගෙනවිත් සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කරලා දහවන තත්වයට එක් කරන එක තමයි මෙතනති වෙන්නේ. ඒ වගේම මේ වගේ අතහැරලා දාලා තිබුණු පරණ කාර් ලොරි වගේ වාහන බොහෝ ප්‍රමාණයකට නැවත ජීවය ලබා දීමත් මෙහිදී සිදු කෙරෙනවා. මේක ඇවිල්ලා මොරිස් කොමර්ෂල් එකක්. මේක මේ හදාගෙන යන ගමන් එක්කෙනෙකුට හදාගන්න බැරුව මට තමයි දුන්නේ. මම මේක නිර්මාණය කරන්න පුළුවන් හදන්න පුළුවන් කියලා මම ගත්තා. දැන් මගේ හැපැත්තේ ඒවා හදලා ඉවරින්ද මම ඊළඟට මේකයි ජීවන්ති එකයි තමයි හදන්න අරමුණ. පරණ වාහන එකතු කරන්නත් ලොකු ආසාවක් වමනාවක් තියෙන්න ඕනේ. දැන් මට මේවා සියලු දේම වටිනා වුණාට වෙන මිනිසෙකුට මේක 7-5කට වටින්නේ නැහැ. ඒක තමයි ඇත්ත තත්ත්වය. නමුත් මම එක කෑල්ලක්වත් විකුණන්නෙත් නැහැ. එක කෑල්ලක්වත් ආක දාන්නෙත් නැහැ. මම ඒව ඔක්කොම කවදාරි දවසක ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ප්‍රයෝජනයක් ගන්න කෙනෙක් ඉන්නවා නම් මම ඒ මුදල් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. මම ඒවා අපෝ අය නිර්මාණය කරනවා නම් හදනවා. සල්ලි බලාගෙන සල්ලි වලින්ම හම්බ කරන්න උත්සාහ ගන්නවා. මේවා යකඩ වලට හරි විකුණලා දානවා. මේවා අගේ කරන කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ වටිනාකම හොඳට තේරෙනවා. ඒ වගේ මේ පරණ වාහනයට ආදරේ ආස කරන කට්ටියට තමයි මේ ලොකු මේකේ වටිනාකම තියෙන්නේ. අනිත් කට්ටියට නම් 7-5කට වටිනාකමක් නැහැ. මොකද්ද මේ පිස්සා කියලා එහෙමත් කියන වෙලාවල් තියෙනවා. ඒ විදිහට නැවත දහවනයට එක්කල වෙහිකල් කලෙක්ෂන් එකක්ම සරච්චන්ද්‍ර මහත්මයා සතුව තියෙනවා. මේ තියෙන්නේ සරච්චන්ද්‍ර මහත්මයා විසින් යලිත් යථා තත්ත්වයට පත් කරන වාහනය. කොහොමද මේ වාහනේ හම්බුනේ සහ මේ වාහනය ගැන කිව්වොත් එහෙම? මේ අපේ දැන් අනිත් වාහන වලට කෑලි හොයන්න ගියාම එක එක්කෙනා ලංකාව පුරාම කට්ටිය දන්නවා මේ මම වාහන හොයන බව. ඊපස්සේ එක එක්කෙනා ඇවිල්ලා පණිවිඩ කියනවා මට අහවල් දෙන වාහනයක් තියෙනවා මේ වගේ පණිවිඩයක් තියෙනවා කියලා. ඊපස්සේ මම ගන්න ගියත් සමහරක් කට්ටිය මේවා යකඩ වලට විකුණන නිසා මගේ සියලුම වාහන මම ගන්නවා. අරගෙන මම මේක අරන් තියා ගන්නවා.
අරන් තියාගෙන මට පුළුවන් කාව දවසක මම මේක ආපහු නැවත තත්ත්වයට දාවන්නේ දුවන්න පුළුවන් තත්ත්වයට මම හදනවා. කවුරු හරි ඇවිල්ලා කෑල්ලක් මොන හරි ඉල්ලන්න කියලා කිව්වොත් මම ඒකත් දෙනවා. මගේ ළඟ වැඩිපුර තියෙනවනේ. මේ ඔයාලා දකින්නේ සරච්චන්ද්‍ර මහත්මයා විසින් යථා තත්ත්වයට පත් කරලා නැවත දහවනයට එක්කල අපේ රටේ අතීතයේ භාවිත කළ වාහන. ඉතින් මෙතන තියෙනවා ඉස්සර ලියුම් බෙදන්න භාවිත කරපු වාහනයක්. ඒ වගේම බස් රථයක්. මොඩිස් මයින එකක් වගේම දෙවන ලෝක යුද්ධ කාලේ මිලිටරි වැගන් එකක් විදිහටත් යූස් කරලා පස්සේ අපේ රටේ බස් රථයක් විදිහට ලියාපදිංචි කරපු වෙහිකල් එකකුත්. මේ ඔක්කොම වගේ බොහෝ දුරට ඉස්සර තිබුණු විදිහටම සකස් කරලා තියෙනවා. මේ ඔයාලා දකින්නේ ඒ කාලේ අපේ රටේ ලියුම් බෙදන්න භාවිත කරපු වෙහිකල් එකක්. මෙතන දකින්න පුළුවන් එක එක වර්ෂවල නිෂ්පාදනය වෙච්ච පැරණි වාහන කිහිපයක්. ඉතින් කියන්නකෝ අපිට කොහොමද මේ වාහනවල ඉතිහාස පසුබිම? අපේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ මේක ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ මේ රට අපේ පාලනය කරපු කාලේ ඒගොල්ලෝ තැපැල් දෙපාර්තමේන්තුව පාවිච්චි කරලා තියෙනවා මේ රොයල් මේල් කියලා මේ වාහනයක්. එංගලන්තෙන් අයින් කරලා ලංකාවට ගෙනල්ලා ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුවක් ඉස්සෙල්ලා තිබිලා නැහැ. මේ රොයල් මේල් කියන වාහනෙන් තමයි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට නිදහස හම්බුනාට පස්සේ තමයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පටන් ගන්න තියෙන්නේ. ඊපස්සේ රොයල් මේල් අයින් කරලා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කියලා මේ පාවිච්චි කරලා තියෙන මේ වාහන ලංකාවේ හැමතැනටම ලියුම් එහාට මෙහාට ගෙනිහිලා තියෙන මේ වාහනේ තමයි. ගාමිණී ලොකුගේ මහත්මයා තමයි මේ ලංකාවට මේ වාහන ටික ගෙනල්ලා තියෙන එංගලන්තෙන්. ඊට පස්සේ තැපැල් දෙපාර්තමේන්තුව කාලයක් පාවිච්චි කරනකොට අලුත් නවීන වාහන ආවට පස්සේ මේවා අයින් කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ යහපැත්තේ තියෙනවා මේකෙන් අයින් කරලා ටෙන්ඩරෙන් අයින් කරපු වාහනයක්. ඒව මගින් ප්‍රවාහණයට තමයි ඊට පස්සේ පාවිච්චි කරලා තියෙන්නේ. ලොරි රථයක් වශයෙන් මේ මගින් ප්‍රවාහණයට ලොරි රථ වලට බඩු මුට්ටු එහෙට මෙහෙට ගෙනියන්න තමයි පාවිච්චි කරලා තියෙන්නේ. උඩහ පළාත්වල මගින් පහන නැති හින්දා බස් රථ නැති හින්දා පොඩි පටු පාරවල් වල ඔය වැල්ලවාය බුත්තල තනමල් විල ඒ වගේ ප්‍රදේශවල නිකන් පොඩි ගමනාගමනයට පාවිච්චි කරලා තියෙනවා. මේ රොයල් මේල් කියන එක ගෙනල්ලා තියෙන ලොරි රථය ගෙනල්ලා තියෙන්නේ 1970 ගණන් වල පස්සේ තමයි මට දන්න තරමට තියෙන්නේ. තැපැල් දෙපාර්තමේන්තුවේ ටෙන්ඩර් දාලා විකුකට පස්සේ මේවා ලොරි රථ වලට බස් රථ මෙහින් ලංකාවේ කාර්මිකයෝ මේකට ලංකාවට ඔබින විදිහට බස් බොඩියක් ගහලා ලොරි බොඩියක් ගහලා ලංකාවෙන් පාවිච්චි කරලා මේ සියලුම වාහන අතීතයේ මතක රැඳෙන ආකාරයෙන් තමයි ප්‍රතිනිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ බස් රථවල ගිහින් තියෙන අයට නම් මේ බස් රථ ගැන අතීතයේ ලස්සන මතක මේවා දකිද්දි නම් නැවත මතක් වෙනවත් ඇති. මොරිස් මයිනර් එක ඉතින් මම පොඩි කාලේ පාවිච්චි කරලා දැකලා තියෙන නිසා මට මොරිස් මයිනර් එක පාවිච්චි කරන්න දුන්නා. ඊට පස්සේ මම බොහාමාරුවෙන් ඒ කාලේ අපි දැකලා තියෙන ටැක්සි මීටරේ නැගලා ටැක්සි මීටරේ කරකවනවා. ටැක්සියෙන් යනවා. ඊට පස්සේ මට ඒ කාර් එකත් අරගෙන ඒ ටැක්සි මීටරේ ගන්න හිතුණා මට. තියෙන විදිහටම මම පාවිච්චි කරනවා. එදා තිබ්බ විදිහටම. මේක මේ දෙවනි ලෝක යුද්ධයට ගෙනපු වාහනයක්. ඊට පස්සේ කාලයක් යනකොට මේක මගී ප්‍රවාහණයට බස් රථයක් වශයෙන් භාවිතා කරලා තිබ්බා. ඊට පස්සේ මම ඒක හොයාගෙන යනකොට කැලයක් මැද මේ වගේ එකක් මට හිතුණා ඉතින් හදන්න ඕනේ කියලා. කැලේ මැද වගේ තමයි තිබ්බේ. ඒ භාවිතෙන් ඉවතට දාලා. ඉතින් මම අරගෙන ඇවිල්ලා මේක හැදුවා.
අර කාපිරි හමුදාව ප්‍රහාණය කරපු හින්දා 60න් පස්සේ මේක බස් වලට පාවිච්චි කරපු නිසා මගෙන් ඔක්කොම මේ බස් රථය ඇඳුනේ කාපිරි පොට් කියලා. මේක මුලින්ම වාහනේ රෙජිස්ටර් වෙලා තියෙන්නේ MW14. මේ MW කියන්නේ මිලිටරි වැගන්. ඊට පස්සේ මේක බස් රථ වලට මේක මේ ලියාපදිංචි කරනකොට ඊට පස්සේ 66 ශ්‍රී දීලා තිනවා. මේ MW අයින් කරලා 1948. මේ බස් රථය නම් සුවිශේෂී එකක්. ඉතින් ඒ ගැන වෙනම වීඩියෝ එකක් අපේ channel එකේ තියෙනවා. ඔයාලටත් ඒ වීඩියෝ එකෙන් මේ බස් එක ගැන ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන්. එහෙනම් හාඩ්බෝඩ් අපි අද දවසට ඔබගෙන් සමුගන්නවා. ආයෙත් ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.